හොඳට තේරුම් ගන්න ඕන මම මේ කියනවා. සන්නසෙන්ද මේ ලෝකේ අපි හොඳයි කියලා කියපු අපි කැමති කියලා භෞතිකයේ තුල නඩත්තු කරමු. බුදුන් වහන්සේ උගන්වන්නේ අර පුත්තාමත්ති ධනම්මත්ති අහලත් ඇති ඕනතරනෝ. ඉති බාලෝ විඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති. ගොඩක් දෙනෙකුට තියෙන ජීවත් වෙලා ඉන්නකොට මානසික ව්‍යාධීන් ඇති වෙන්නේ අර මන් දේශනා කරේ අනෙකගේ වෙනස් වීම මතනේ. ඒක නෙමෙයි පින්නතුනි ප්‍රශ්නේ. ඒක නෙමෙයි ගැටලුව. මොකද්ද ගැටලුව? ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට අපි නැති වුණාම. ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට මොකවත් කර කියා ගන්න බැරි වුණාම. ඕන තරම් ලෙඩුන්ට පිරිත් කියලා තියෙනවා පින්නතුනි. ඒ අත්ව මේවා කියලා දෙනවා. අත්තාහි අත්තනෝ නැති. අපිට අපිවත් නැති වෙනවා. නැති වෙන්නේ නැද්ද? කවුද දන්නේ දැන් මම මේ ධර්මාසනයට හොඳට හිටගෙන ආවන්නේ? කවුද දන්නේ පින්නතුනි මේකෙන් කොහොම බහින්න වෙයිද කියලා? කවුද දන්නේ ආපු අපිට හිතපු විදිහට යන්න වෙයිද නොයා ඉන්න වෙයිද කියලා? එක තප්පරයට මිස් වෙන ජීවිත මේවා. එක වචනයකින් වෙනස් වෙන ජීවිත. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපේ මම ඉගෙන ගන්න පිරිවෙනේ අපි හරි පොඩි එතකොට කොඩි කණු හිටවන්න ගියා පෙරහැරට පිරිවෙනේ ළමයි. එක ළමේ කොඩි කණුව උස්සලා එකපාරයි අර පොළොවට ඇන්නේ. ඒ දරුවා වැටුණා මේ අපි බොහොම පුංචි අපේ ඇස් ඉස්සරහ අරනේ වෙවුලලා ගහිලා මැරිලා ගියා. අර මොකද්ද ෆිට් එක හැදෙනවා කියලා කියන්නේ. ඕක හැදුනා කවදාවත් නැති heart attack එකක් ඇවිල්ලා ඒක හැදෙනකොට. හරි අස්තිරයි. ප්‍රතිරූප ගොඩ නගන්නම බෑ. මේ නෙබිනදුන මතක තියාගන්න ඕන අපි කැමති හැම එකක්ම මේ ජීවිතේ නවත්තන්න වෙනවා. එහෙම නවත්තන්න වෙන්නේ නැද්ද? අපි රුචි අපි දැන් හිතමුකෝ බණ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා අපිට ඔය කාට ටිකක් බොන්න ඕන කියලා හිතනවා කියමුකෝනේ. ග්‍රීන් ටී එකක් බොන්න හිතනවා කියමු. මොකක් හරි එකක් බොන්න හිතනවා කියමු. බොනවනේ හිතිච්ච දෙයක් වතුර විදුරක් බොන්න හිතනවා කියමුකෝ. අපි බොනවා. ග්‍රීන් ටී ඕනෙත් නෑ කාට ඕනෙත් නෑ. ඇල්ලතුරු විදුරක් ගන්නකො. කාටත් පොදු දෙයක් නෑ. පින්නතුනි ඔය හිතිච්චාම වතුර ටිකක්වත් බොන්න බැරි වෙන වෙලාවක් එනවනේ. එන්නේ නැද්ද? ගොඩක් වතුර තිබහා ආපුවාම අපි කරන්නේ මං කියන්නේ මම බීලා තියෙන විදිය. ගොඩක් වතුර තිබහා ආපුවාම අර ජොග්ගුවට කට තියලා බොනවද නැත්නම් නමලා කෝප්පෙන් ටික බොනවද? පින්නතුනේ තිබහයි හැටියෙන්නේ සිලෙක්ට් කරන්නේ මොකද්ද ගන්න භාජනය කියලා නේ. ඔය එහෙම තිබහ තියෙනවා. සමහර විට අර දැකලා තියෙනවද බටේකට පුණීලයක් ගහලා ඔය පුණීලෙට වතුර ටිකක් වක් කරනවා. දැකලාද මං හිතන්නේ. තිබහ නිමෙනවා. අපි බිබිලේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා. අර දැකලා තියෙනවද දැන් කටේ පිළිකාවක් තිබ්බේ. අර බටයක් දාලා ඒ බටේට තමයි එක එක වක් කරන්නේ. අර සිරින්ජරයකින් තල්ලු කරන්නේ නේ. අර පිරිත් කියන්න පින්නතුනි පිරිත් පැන් ජොග්ගුවක් ළඟින් තියෙනවනේ. මං කියන්නේ මේ මස් ගොඩට වෙන දේ කවදා හරි විශ්‍රාමික විදුහල්පති කෙනෙක් හොඳට සල්ලි තියනවා. දරුවෝ 6-7ක් ඉන්නවා හොඳට සල්ලනවා. වතුර ජොග්ගුව තියෙනකොට කිව්වා පින්නතුනේ ඔය ජොග්ගුව පෙන්නලා කියනවා ඒක වක් කරන්නලු.
කොහාටද? කටට. ඇයි ඒ? එතකොට තමයි අර දුව කිව්වේ මම මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුල කටවල් එහෙම පරිස්සම් කරගන්න ඕනෝද? මම වාචාල කටවල් තියෙන අපේ අම්මලාට තාත්තලාට. මාරගම් පැත්තේ එහෙම නැතුව ඉතින් සමහරට මං කියන්නේ ඔය බොහෝ පැතිවල එහෙමයි. කියනවා දුව කියනවා හාමුදුරුවනේ තාත්තා මාස 6කින් විතර උගුරෙන් වතුර බීලා නැලු. ඒ කියන්නේ කටින් වතුර බීලා නැහැ. අර කටේ කැන්සර් එක තියෙන්නේ කණ්ඩ බොන්න බෑ. අර බටෙන් තමයි සේරම බඩ ඇතුළට දාන්නේ. ඒ වුණාට තාත්තා කියනවලු වතුර බොන්න ඕන කියලා. තිබහයි කියනවලු. මට මගේ කටින් කවදා හරි වතුර ටිකක්වත් බී ගන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? කාටද ඕක වෙන්නේ නැත්තේ? ව්‍යාධියටපත් වෙන හැම කෙනෙකුටම වෙනවා පින්නතුනි. කියමු බලන්න මොකටද වෛරක්කාරකම් පිරිමහන්? මොකටද එදිරිවාදිකම් පිරිමහන්? මොකටද ගෙවල් වල ඔට්ටු තට්ටු වෙන්නේ? නේ කොච්චර කුණු හරප පාලනවද ගෙවල් වල නේ? ඔය මේ පැතිවල වැඩිද මන් දවුවා? කොච්චර මිනිස්සු ඔන්නවත්තලා දාන්න. ජීවිතේ පුරුදු වෙන්න මේ අපාදෙපාසිය පාසෑම සතෙකුටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. මං කිව්වේ අර හැන්දෑවට විනාඩි 10ක් අරගෙන කල්පනා කරන්න කියලා. හැල්මේ දුවන ජීවිතනේ තියෙන්නේ. මේ අම්මලා අදත් ගිහින් නිදා ගන්න හෙට උදේ පාන්දර 4ට නැගිටින්න බලාගෙන නෙමෙයි. ඉස්කෝලේ නිවාඩු හින්දා හෙට නෑ නැතුව මේ දවස්වල. මේ ජීවිතේ හරි වෙහෙස කර ජීවිතයක් නෝ ගෙවන්න. හරි අතෘප්තිකර ජීවිතයක් ගෙවන්න. අර කල්පනා කරන විනාඩි 10 ඇතුලේ මිනිස්සුන්ට හැන්දෑවේ මතක් වෙන්න ඕනේ. මම වචනයකින්වත් කාටවත් හිංසාවක් නම් කරේ නැහැ. මතක් වෙන්න ඕනේ මගේ හිතකින්වත් මම පීඩාවක් කරේ නැහැ. ඒ වෙලාවේ මතක් වෙන්න ඕනේ අනේක තුල මොන විදිහ අසත්පුරුෂකම තිබ්බත් අද දවස ඇතුළත මම මගේ මෛත්‍රියමයි ඉස්මතු කරගත්තේ. අද දවස ඇතුළත මම මගේ කරුණාව විතරයි ඉස්මතු කරගත්තේ. මෙහෙම කියනකොට ඇත්තෝ හිතන නැති හාමුදුරුවන්ටව තේරෙන්නේ නැහැ මහාන වෙලාන් ඉන්නේ. ගෙවල් වල ඉන්න අපේන ඔලු කන්න ඔලු සවුත්තු වෙන්නේ කියලා. ඇත්තොන්ගේ විතරක් නෙමෙයි පින්නතුනි අපෙත් ඔලු සවුත්තු වෙන දේවල් තියෙනවා. ඔය දැකලා තියෙනව නේද මට Facebook එකේ බනින විදිය?